එකතු වෙලා ඉන්නේ කලණ මිතුරු YouTube නාලිකාව ඔස්සේ දිගහැරෙන අලුත් වැඩසටහන් සමගයි. ඒ සඳහා සුපුරුදු පරිදි අපි ආරාධනා කරා අපේ ඉන්දික අයියට. තෙරුවන් සරණයි ඉන්දික අයියා. තෙරුවන් සරණයි මල්ලි. ඉතින් ඉන්දික අයියා අද අපි කතා කරන්න යන්නේ සමාජයේ මිනිස්සු ගොඩක් දුරට තමන්ගේ ආසාවත් එක්ක ජීවත් වෙන මිනිස්සු කොටසක්. හැමෝම ජීවත් වෙන්නේ තමන්ගේ හිතේ හැඟීම් වලට පහළ වෙලා ගොඩ දුරට පිම්පව් වලින් බැහැර වෙලා ආගමික පරිසරයෙන් බැහැර වෙලා. එතකොට ඉන්දිකයියා අපි කල් වේලාවත් ඉක්ම යන හින්දා අපේ මාතෘකාවට යන්න. කොහොමද ඉන්දිකයියා මේ ආසාව පිළිබඳව මේ සමාජයට ඉන්දිකයියා මොන වගේ දෙයක්ද ඉන්දිකයියා දකින්නේ මේ කොහොමද? ඔව් සුජිත් මල්ලි ඉතින් අද හොඳ වැඩසටහනක් හොඳ මාතෘකාවක් තමයි අදත් යොමු වෙලා තියෙන ඉදිරිපත් කරන්නේ. මේ ආසාව කිව්වහම අපි හැමෝටම විවිධාකාර ආසාවන් තියෙනවා. ඒ ආසාවන් ගැන කියනකොට කෙනාගෙන් කෙනාට මේ ආසාවන් වෙනස් වෙනවා. වෙනස් වීම තමයි තියෙන්නේ. දැන් කෙනෙකුට තියෙන්න පුළුවන් ස්ත්‍රීන් පිළිබඳව ආසාව. ස්ත්‍රීන්ට තියෙන්න පුළුවන් පිරිමින් පිළිබඳව ආසාව. ඇල්ම. ඒ වගේම අපි කියන්නේ සාමාන්‍ය නේද? මේ කොල්ලට නම් මාර විදියට ෆෝන් එක ගැන මාර ආසාවක් තියෙන්නේ. මේ ආදී විවිධාකාර ආසාවන් අපි තුල තියෙනවා. ඉතින් මේකත් ගත්තාම දැන් අපි මේ වැඩසටහන් ගැන කියනකොට මේකත් අපේ එක්තරා ආසාවක්. ඒ ආසාව නිසා තමයි මේ නාලිකාව ඔස්සේ මේ අපේ ආසාවත් බලාපොරොත්තු ඉටු කරගෙන සමාජයට යම් පණිවිඩයක් බලාපොරොත්තුවක් දෙන්න මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ සියල්ල සිද්ධ කරන ගමන්දී මේ ආසාව අපි හැමෝටම තියෙනවා. ඔව් ඉන්දිකය. එතකොට දැන් අපි මේ ආසාවෙන් මේ වැඩේ කරාට අපි මේක කරන්නේ එකක් අපේ ආසාව සහ අපේ දේවල් ගෝමාරුවෙන් අපේ දේවල් වැඩි දියුණු කරගන්න ඕන සහ අනිත් එක සමාජයටත් වැදගත් පණිවිඩයක් දීලා ඒ කට්ටියත් යම් තරමක් දුරට හෝ යහමාර්ගයට යහපත් මාර්ගයට ගන්න පුළුවන් නම් ඒ උත්සාහය ඒ බලාපොරොත්තු ඒ ප්‍රාර්ථනාව ඇතුළත තමයි අපි මේවා කරන්නේ. එතකොට ඉන්දිකයියා මේ ආසාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ කාලේ බුදුහාමුදුරුවෝ කොයි විදිහටද මේ ආසාව පිළිබඳව සමාජයට පණිවිඩයක් දීලා තියෙන්නේ? ඔව් ඇත්තටම සුජිත් මල්ලි දැන් බුදුදහමේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම අපේ බුදුහාමුදුරුවෝ බෝධිසත්ව සමය තුල ඉතින් එක් එක් ආත්මවල ඉපදිලා එක් එක් ජීවිත ගත කරලා තියෙනවා. ඉතින් ඒ කතා ප්‍රවෘත්තීන් තුලින් මේ කාන්තාවකගේ තියෙන ආසාව විශේෂයෙන් කාන්තාවකගේ තියෙන ආසාවන් පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඒකට කදිම උදාහරණයක් තමයි මේ අපි බොහෝ දුරට කවුරුත් අහලා නැතුව ඇති යම් යම් පිරිසක් කෙටි පිරිසක් තමයි මේ කතාව අහලා ඇත්තේ. ඉතින් මේ දේශනාවේ සඳහන් වෙනවා අපි හොඳට දන්න මේ 550 ජාතක පොත. 550 ජාතක පොත් වහන්සේගේ 61 වෙනි ජාතක කතාව තමයි අසාත මන්ත්‍ර ජාතකය කියලා කියන්නේ. මේ අසාත මන්ත්‍ර ජාතකයේ තුල සඳහන් කරලා තියෙනවා මේ සියලු ආසාවන් වලට වඩා අපි විශේෂයෙන් කාන්තාවකගේ තියෙන ආසාව පිළිබඳව දේශනා කරලා තියෙනවා. එතකොට ගොඩක් දුරට ඉතින් සමාජයට ගත්තම කාන්තාවයි කියන චරිතය තුල ආසාව වැඩි. ඒක සාමාන්‍යයෙන් පේන්න තියෙන දෙයක් නේ. එතකොට ඉන්දිකයි අපිට මේ කතාව කියලා ඒක සමාජයට දෙන්න පුළුවන්ද අපිට? කියන්නකෝ බලන්න. හොඳයි. සුජිත් මල්ලි ඉතින් මේ ඒ 61 වෙනි ජාතක කතාව අසාත මන්ත්‍රය කියලා කිව්වා. ඉතින් මේ අසාත මන්ත්‍ර කතාව දේශනා කරන්නේ අපේ බුදුහාමුදුරුවෝ. බෝධිසත්ව සමය තුල ඒ ආත්මේ ඉපදුනාට එක භික්ෂුවක් අමතලා තමයි මේ අසාත මන්ත්‍ර ජාතක කතාව පිළිබඳව දේශනා කරලා තියෙන්නේ. ඉතින් එක භික්ෂුවක් බුද්ධ කාලය තුල හිටියා බවුන් අඩමින් බණ භාවනාදී සිද්ධ කරමින් මේ කටයුතු කරන්නට යෙදුණා. ඉතින් මේ කටයුතු කරන අතරේ එක් කාන්තාවක් පිළිබඳව ආසාවක් ඇල්මක් ඇති වෙනවා. මේ ආසාව ඇල්ම ඇති වුණායින් පස්සේ ඉතින් භාවනා කරන්නත් බෑ, තමන්ගේ කටයුතු කරගන්න බෑ.
මෙයා කල්පනා කරනවා මං ගිහි ජීවිතයට යොමු වෙන්න ඕන. යොමු වෙලා මේ කාන්තාවත් එක්ක කාලය ගත කරන්න ඕන ගිහි ජීවිතයක් ඇටියට. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ භික්ෂුව වැඳලා ඉවර වෙලා කියනවා ලෞතර බුදුරජාණන් වහන්සේ මං උපැවිදි වෙන්න ඕන. අපේ බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි මහණෙනි උපැවිදි වෙන්නේ? මට මේ පැවිදි ජීවිතය ගත කරන්න බෑ. මට ඒ කාන්තාවක් පිළිබඳව ආසාවක් ඇති වෙලා තියෙනවා. ඒ ආසාව නිසා මට උපැවිදි වෙන්න ඕන. ඉතින් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අහගෙන ඉඳලා දේශනා කරනවා මේ අසාත මන්ත්‍ර දේශනාව. ජාතක කතාව දේශනා කරනවා. ඉතින් මේ අසාත මන්ත්‍ර දේශනාවේ ජාතක කතාව පිළිබඳව විස්තර කළොත් බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරු රාජ්‍ය කරන කාලේ ගන්ධාර කියලා රටක් තිබුණා. ඒ ගන්ධාර කියන රටේ තිබුණා තක්සලා නුවර කියලා නුවරක්. මේ නුවර තුල අපේ බෝධිසත්වයන් වහන්සේ එක් බ්‍රාහ්මණ කුලයක උප්පත්තිය ලැබෙනවා. ඒ බ්‍රාහ්මණ කුලයේ උප්පත්තිය ලැබලා ඉතින් ටිකින් ටික කාලය ගත වෙනවා. අපේ බෝධිසත්වයන් වහන්සේ ශිල්ප ශාස්ත්‍ර හැම දෙයක්ම හොඳින් ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කරලා හොඳ ගුරුවරයෙක් බවට පත් වෙනවා. මේ බෝධිසත්වයන් වහන්සේ ගුරුවරයෙක් බවට පත් වුණායින් පස්සේ ඔහුට ලැබෙනවා නම දිසාපාමුක් ඇදුරුතුමා. ඉතින් දිසාපාමුක් ඇදුරුතුමා කියලා නමත් ලැබිලා එතුමා දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වමින් කාලය ගත කරනවා. මේ කාලය ගත කරද්දී ඒ නුවර එක බමුණු කුලයක උපදිනවා එක් කුමාරයෙක්. ඒ කුමාරයා ටිකෙන් ටික මං හිතන්නේ වයස අවුරුදු 12 13 14 වාගේ වයසට පැමිණියයින් පස්සේ අම්මා කතා කරලා කියනවා පුතේ ගිහිල්ලා දිසාපාමුක් ඇදුරුතුමා හම්බෙලා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න කියලා. ඉතින් අම්මටයි තාත්තටයි දෙන්නට වැඳලා මේ කුමාරයා යනවා දිසාපාමුක් ඇදුරුතුමා හම්බෙන්න. ඉතින් මේ කුමාරයාගේ නම තමා මේ සත්ත කියලා කියන්නේ. සත්ත කුමාරයා. ඉතින් මේ සත්ත කුමාරයා දිසාපාමුක් ඇදුරුතුමා ළඟට ගිහිල්ලා වැඳලා ඇදුරුතුමනි මෑණියන් වහන්සේ මට කිව්වා ඔබතුමාගෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න කියලා. ඉතින් හොඳයි කියලා ගුරුතුමා ළඟ තියෙන සියලුම ශිල්ප ශාස්ත්‍ර මේ දරුවාට චත්ත කුමාරයාට දෙනවා. ඉතින් චත්ත කුමාරයා හොඳින් ශිල්ප ශාස්ත්‍ර ටික ඉගෙන ගන්නවා. ඒ ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන නිමා කරලා ගුරුවරයාගෙන් අවසර අරගෙන තමන්ගේ ගෙදරට යනවා. ඒ ගෙදරට ගිහිල්ලා මෑණියන් හම්බෙලා ඉතින් මෑණියන් අහනවා පුතේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තද? ඔව් මෑණියනේ මං හොඳට ශිල්ප ශාස්ත්‍ර ටික ඉගෙන ගත්තා. ඔබ අසාත මන්ත්‍රය ඉගෙන ගත්තද කියලා මෑණියව අහනවා. අනේ මෑණියනි මේ අසාත මන්ත්‍රය නම් මට ඉගෙන ගන්න බැරි වුණා. හොඳයි. එහෙනම් ඔබ අහපව් යන්න දිසාපාමුක් ඇදුරුතුමා හොයාගෙන ගිහිල්ලා මේ අසාත මන්ත්‍රය ඉගෙනගෙන එන්න කියලා අර මෑණියෝ කියනවා. ඉතින් අම්මටයි තාත්තටයි දෙන්නටම වැඳලා දිසාපාමුක් ඇදුරුතුමා හොයාගෙන යනවා. ඒ වෙනකොට මේ දිසාපාමුක් ඇදුරුතුමාගේ අම්මා බොහොම වයෝවෘද්ධයි. ඉතින් අම්මට සලකාගෙන ඒ කටයුතු කරගෙන තමයි දිසාපාමුක් ඇදුරුතුමා ගමේ ඉන්නකොට ගමේ එක එක්කෙනා එක කතා කියනවා. ඉතින් මේ වාගේ පඬිතෙක් බමුණෙක් මේ විදියට අම්මට සලකාගෙන කටයුතු කරනවානේ කියලා නිගරු කරන්නට පටන් ගත්තා. මේක අහපු දිසාපාමුක් ඇදුරුතුමා ඒ අසල තිබ්බ වනාන්තරයේ ඇතුලේ පොඩි ගයක් ලස්සනට හදලා තමන්ගේ මෑණියන් තියාගෙන සලකන්න පටන් ගත්තා. එතකොට ඉන්නේ ගියා දිසාපාමුක් ඇදුරුතුමා එතකොට ඉගැන්වීම් කටයුතු වලින් බැහැර වෙලාද දේ කරන්නේ? නෑ. ඉගැන්වීම් කටයුතු ඒ ආරාමයේ තුල සිද්ධ කරමින් තමන්ගේ මෑණියොත් බලාගෙන තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් මේ කටයුතු වෙනකොට අර තත්ත කුමාරයා එනවා ඉතින් දිසාපාමුක් ඇදුරුතුමා හොයාගෙන. ඉතින් පෙර පරිදි හිටියේ තැන නෑ. තක්සලා නුවර නෑ. ඉතින් කට්ටියගෙන් විස්තර අහලා දිසාපාමුක් ඇදුරුතුමා හොයාගෙන යන වනාන්තරයට යනවා. වනාන්තරයට ගිහිල්ලා වැඳලා ඉතින් ඇදුරුතුමා අහනවා මොකද
අය ආවේ කියලා. ඇදුරුතුමනි මෑණියෝ කිව්වා මේ අසාත මන්ත්‍රය මොකක්ද කියලා දැනගෙන එන්න කියලා. මාත්‍රිනික යහන් හිටියේ මේ අසාත මන්ත්‍රය කියන්නේ කුමක්ද කියලා. ඔව් ඇත්තම කිව්වොත් මේ අසාත මන්ත්‍රය කියලා මන්ත්‍රයක් ඇත්තටම නැහැ. ඒ කාලේ වුණත් එහෙම එකක් තිබිලා නැහැ. නමුත් මේ ආසාව පිළිබඳව තමයි මේ උගන්වන්නේ. කාන්තාවකගේ ආසාව කියන එකට තමයි ඉතින් ඒ පිළිබඳව හඳුන්වලා දෙනකොට මේක අසාත මන්ත්‍රය ආසාව පිළිබඳව තමයි කියවෙන්නේ. ඉතින් ඇදුරුතුමා කල්පනා කරනවා මේ මෑණියෝ එවන්න ඇත්තේ මේ කාන්තාව පිළිබඳව පොඩ්ඩක් හඳුන්වලා දෙන්න කියලා දෙන්න තමා කියලා ඇදුරුතුමා කල්පනා කරලා හොඳයි මම ඔයාට අසාත මන්ත්‍රය කියලා දෙන්නම්. අද ඉඳන් ඔයා එක දෙයක් කරන්න ඕන. ඉතින් මොකද්ද කියලා ඇහුවායින් පස්සේ ඇදුරුතුමා කියනවා මගේ අම්මට අද ඉඳන් ඔයා සලකන්න ඕන. ඉතින් කරන්න ඕන කාර්යය තිබ්බනාවන්න ඕන, කොණ්ඩේ පීරන්න ඕන, තෙල් ගාන්න ඕන, කකුල් මිරිකන්න ඕන. මේ ආදී කටයුතු සියල්ලක්ම ඔයා අද ඉඳන් කරන්න ඕන. ඉතින් හොඳයි ඇදුරුතුමනි කියලා අර චත්ත කුමාරයාත් ඒ කටයුතු පටන් ගත්තා. ඉතින් මෑණියෝ ළඟට ගිහිල්ලා ඉතින් මෑණියෝ නාවලා තෙල් ගාලා ඉස පීරලා කකුල් වල තෙල් ගාලා කකුල් මිරිකලා ඇඟ පිරිමැදලා මේ කටයුතු සියල්ලක් සිද්ධ කරනවා. බොහොම ආසාවෙන් කැමැත්තෙන්ම මගේ ගුරුවරයාගේ මෑණියෝනි කියන චේතනාවෙන් මේ චත්ත කුමාරයා ඒ කටයුතු සිද්ධ කළා. ඒ සිද්ධ කරන අතරේ තමයි ඉතින් ඇදුරුතුමා කියනවා ඔයා අහන්න ඔයා කියන්න මේ විදියට අම්මා ලස්සනයි කියලා. මේ අම්මගේ ඇස් පේන්නේ නැහැ. ඇස් දෙක පේන්නේ නැහැ. අන්දා ඉතින් කිසි දෙයක් පේන්නේ නැහැ. ඉතින් අර සලකන බලන කෙනාගෙන් තමයි හැම විස්තරයක්ම දැනගෙන ඒ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඇදුරුතුමා අර විදියට වර්ණනා කරන්න කියලා කියනවා. ඒ කිව්වායින් පස්සේ චත්ත කුමාරයාත් ගිහිල්ලා ඉතින් කොණ්ඩේ පීරලා කොණ්ඩේ හරි ලස්සනයි. ඉතින් අම්මා හරි ලස්සනයි. ඒ කාලේ හොඳට ඉන්න ඇතිනේ. මේ ඇඟ බොහොම ලස්සනයි හැඩයි කියලා හැමදාම ඉතින් වර්ණනා කරන්න පටන් ගන්නවා. මේ වර්ණනා කරන්න පටන් ගන්න ටික දවසක් ගත වෙනකොට ඉතින් අම්මත් කියනවා මං ඒ කාලේ හරි හැඩට හිටියා. බොහොම ලස්සන. ඔව් මේ නුවර හිටපු ලස්සනම කෙනා මං. කියලා ඉතින් බොහොම හැඩට ඉතින් අම්මා හදවතට අරගෙන මේ කාරණේ. ඉතින් ටික දවසක් යනකොට චත්ත කුමාරයා පිළිබඳව මේ අම්මට ආසාවක් ඇති වෙනවා. ඒ ආසාව ඇති වුණාට පස්සේ චත්ත කුමාරයාට කියනවා ඉතින් මට පොඩි ආසාවක් හිතිලා තියෙන්නේ. ඉතින් මොකද්ද කියලා අහනවා. ඔයා ගැන ආසාවක්. ඔයත් එක්ක මට එකට ඉන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා කියලා ඉතින් ආසාව පිළිබඳව කියනවා. ඉතින් ඔහම ඒ කරුණු කාරණා කතා වෙනකොට මේ චත්ත කුමාරයා කියනවා ඉතින් ඔබේ දිසාපාමොක් ඇදුරුතුමා පුතා ඉන්නකොට මේක කරන්න බෑනේ අපි දෙන්නට එකතු වෙන්න බෑ. ඉතින් අපි මරමු. මගේ පුතාව මරමු කියලා කියනවා. දැන් ගෝලයා ලව්වා ගුරුතුමා ඝාතනය කරන තමයි. ඔව් ගෝලයා ලව්වා ගුරුතුමා නැත්තම් තමන්ගේ පුතාව මරලා මේ චත්ත කුමාරයාත් එක්ක එකතු වීමේ පරමාර්ථය තමයි තියෙන්නේ. ඒක තමයි එතනදී එයා පෙන්වුම් කරන්නේ ආසාව. ඉතින් චත්ත කුමාරයාත් ඒ කාරණියට කැමති වෙලා දිසාපාමොක් ඇදුරුතුමා හම්බෙලා ගිහින් කියනවා ඉතින් ඇදුරුතුමනි අම්මා සූදානම් වෙන්නේ ඔබතුමාව මරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් ඇදුරුතුමා කියනවා හොඳයි ඒ කාරණයට කැමති වෙන්න අපි කරමු කියන්න. කියලා දිසාපාමොක් ඇදුරුතුමාගේ ඇඳ උඩ කොටයක් තියලා ඊට උඩින් කොටයක් තියලා රෙද්දකින් වහනවා. ඉතින් රෙද්දෙන් වහලා ඇඳ ගාවේ ඉඳලා දොර ළඟට කඹයක් අදිනවා ලණුව. ඒ ලණුව ඇදලා ඉතින් දිසාපාමොක් ඇදුරුතුමාත් හැංගිලා බලාගෙන ඉන්නේ. මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. ඉතින් අම්මා කවුද අපේ චත්ත කුමාරයා ගිහින් එහෙනම් දැන් සූදානම් කියලා පොරවක් අතට දීලා අපි යන් දිසාපාමොක් ඇදුරුතුමාව මරන්න කියලා එක්කගෙන ඇවිල්ලා අර දොර ළඟින් නවත්තලා කඹේ අල්ලගන්න. ඒ අල්ලගෙන ওই කඹේ දිග ගිහිල්ලා ඔන්න ඇඳේ පුතා ඉන්නවා ඇදුරුතුමා ඉන්නවා එයාට කොටලා මරන්න. ඊට පස්සේ අපිට එකතු වෙන්න පුළුවන්. ඉතින් අර පොරව අතර දීලා
එක්කගෙන ගිහිල්ලා කඹේ අල්ලගෙන දැන් ඉතින් මේ අම්මා කඹේ අල්ලගෙන යනවා. ගිහිල්ලා අතගාලත් බලනවා තාම ඇඳේ ඇත්තටම මේ පුතා ඉන්නවද කියලා. ඇදුරුතුමා ඉන්නවද කියලා අතගාලත් බලනවා. ඉතින් හරි ඉන්නවා. දැන් මරන්නනේ තියෙන්නේ. අග්ගාලා පොරව උස්සගෙන පොරවෙන් එකපාරම පාරක් කොටනවා. කොටද්දි වදින්නේ මොකේද? කොටේ. කොටේ වදිනකොට සද්දයක් ඇති වෙනවා. ඒ සද්ද ගැන සැක හිතුණා. මේ පුතා මෙතන නැහැ කියලා හිතුණා. ඉතින් දිසාපාමොක් ඇදුරුතුමාත් අයිනකට වෙලා බලාගෙන ඉන්නේ හිටියේ. ඉතින් කතා කරනවා අම්මේ ඔය මොකද කරන්නේ කියලා ඉතින් අහනවා. ඒ අවුවයින් පස්සේ අම්මා බොහොම ශෝකයටපත් වෙනවා. ඒ ශෝකයටපත් වෙලා ඉතින් මම මගේ පුතාව මරන්න ආවා. මගේ පුතා මෙතන හිටියේ නැහැ. මම කොටයකට කෙටුවේ කියන චේතනාව ඇති වෙලා අර අම්මගේ හදවත පුපුරලා මැරෙනවා. අද කාලේ හැටියට කිව්වොත් මේ heart attack හැදිලා තමයි මේ අම්මා මැරෙන්නේ. ඉතින් ඒ කටයුතු සිදු වෙනවා. ඉතින් චත්ත කුමාරයා අමතලා දිසාපාමොක් ඇදුරුතුමා කියනවා ඔන්න ඕක තමයි අසාත මන්ත්‍රය කියන්නේ. ඔව් ඉතින් ඉන්දිකයියා. මේ අසාත මන්ත්‍ර කතා පොත ගැන මම අහලා තිබෙත් නෑ. හැබැයි අද පළවෙනි වතාවට ඒක ඉන්දිකයියා හින්දා මම ඇහුවෙත්. එතකොට ඒ කතාව තුල කියවෙන විදිහට අපිට සමාජයට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන්. ආසාවෙන් තොර වෙලා ආසාවට වහල් වෙන්නේ නැතුව ජීවත් වෙන්න කියන එක අපිට කියන්න පුළුවන්. මොකද අපේ සිංහල නාට්‍යයකත් තියෙනවා ඔය තේමතෝ ජයති සෝකේ නාට්‍ය තුල තියෙනෙත් ඒ වගේ කතාවක්. ඒකේ ඉන්න අජුරුතුමත් ආදරය කරන්නේ තරුණ කාන්තාවකට. එතකොට ඒ කාන්තාව පිළිබඳව ආදරෙන් ආසාවෙන් ඉඳලා අවසානට අජුරුතුමාට වෙන්නේ ආදරය නිසා ශෝකයටපත් වෙන්න. එතකොට ඉන්දිකයියා කවියෙක්. එතකොට මේ ආසාව පිළිබඳව තියෙන කවියක් ගාථාවක් වගේ දෙයක් තියෙනවා නම් අපි ඒක කියලාම මේ වැඩසටහන ඉවර කරමු. හොඳයි ධම්මපදයේ තුල මේ ආසාව පිළිබඳව දේශනා කරලා තියෙන අපේ බුදුහාමුදුරුවෝ ගාථාවකින්. ඒක අපි කියලා ඒකේ තේරුමක් කියලාම මේ වැඩසටහන නිමා කරමු. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං ප්‍රේමතෝ විප්ප මුත්තස නත්ති සෝක කුතෝ භයං ප්‍රේමය නිසා ශෝකය හට ගන්නවා. ප්‍රේමය නිසා බය හට ගන්නවා. ප්‍රේමය නැති කල ශෝකය කොයින්ද බය කොහින්ද? ඔව් ඉන්දිකයියා. අපි එහෙනම් නැවතත් මේ වගේ පණිවිඩයක් රැගෙන වැඩසටහනකින් හමු වනතුරු අදට සමුගන්නවා. තෙරුවන් සරණයි ඉන්දිකයියා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමෝටම කල්මිතුළු YouTube නාලිකාව හා සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම.